ඔයාගේ මේ ජීවිතේ අන්තිම හිත මොකද්ද? චුති හිත. ඊළඟ ජීවිතේ පළවෙනි හිත මොකද්ද? ප්‍රතිසන්දි හිත. බුදුරජාන් වහන්සේ දේශනා කරනෝ චුති චිත්තං උපපත්ති චිත්තස්ස අනන්තර පච්චේන පච්චය. ඒකේ තේරුම මොකද්ද? චුති සිතයි ප්‍රතිසන්දි හිතයි අතර වෙන සිතක් ඇත්තේ නැත. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා බණට කියනව නේද? අපි කවුරු හරි කෙනෙක් මැරුණාම සතියක් විතර මෙහෙම වත්ත වටේ පාවි ඉඳලා ඉවරලා යනවා කියන. එහෙම එකක් වෙන්න බෑ. ඇයි? බුදුරජාන් වහන්සේම කියනවා චුති චිත්තය ඇති වෙලා නිරුද්ධ වෙනවත් එක්කම ප්‍රතිසන්දි සිත ඇති වෙනවා. ඒ අතරට වෙන සිතක් උපදින්න බෑ. ඉතින් කොහේ හරි ඉපදිලා පාවි ඉන්නව නම් වෙන මොකක් හරි සිතක් තියෙන්න බෑනේ. එහෙම සිතක් ඇත්තේ නෑ. ඒතර බාන්න මේවා ඉගෙන ගන්න එකෙන් තියෙන්නේ මොකද්ද? ඔය තියෙන දුර්මත බොහොමයක් දුර වෙනවා. කතාව තේරුණාද? ඇත්තටම එතකොට කවුරු හරි කෙනෙක් එහෙම සතියක් විතර පින් බලාපොරොත්තුෙන් පසු වෙනවද නැද්ද? පසු වෙනවා. ඒක මේ කතාව නෙමෙයි. ඒ කියන්නේ අන්තරාභවය නෙමෙයි. එයා භවයක ඉපදිලා. අපි දුම් පරදත්තූපජීවී ප්‍රේතෙක් වුණොත් ඒ ප්‍රේතයා අනේ අපගේ ඥාතිවරු අපිට පින් දෙයි කියලා බලාපොරොත්තුෙන් හතරමං හන්දිවල බිත්ති මුළු වල දොර බාවයිනේ බලාපොරොත්තුෙන් ඉන්නවලු. ඉතින් එතකොට මොකද වෙන්නේ? පින් දෙන්න ඕන.